පුරාණ කාලෙක ගැම්බුරු සහ ලස්සන වැවක් තුළ මසුන් දහසක් සාමකාමීව ජීවත් වුණා. ඔවුන් අතර ජීවත් වූය මහා දයානවිත සහ ප්‍රඥාවන්ත මාළු රජෙක්. මෙතුමා තමයි බෝධිසත්වයාණන් වහන්සේ. සාමාන්‍ය මාළුවෙක් නොවයි. ඔහු බොහෝ ජාතින් තුළ දයාව, සත්‍ය සහ පරිත්‍යාගය පුහුණු කරමින් ජීවත් වී තිබුණා. අනෙකුත් මසුන් ඔහුගෙන් උපදෙස් පවා ලබා ගත්තා. එක් වසරකදී වැසි නවතිලා ගියා. අහස පැහැදිලිව හිරු රශ්මිය වැඩි වුණා. කාලයත් සමග හැමදාම හැව බය වෙනවා. දිනෙන් දින ජල මට්ටම අඩු වුණා. මසුන් බිය වුණා. කීප දෙනෙකු උඩට පැමිණ හුස්ම ගැනීමට පවා සටන් කළා. ඔවුන්ගේ සිතට බියක් පවතින්නට පටන් ගත්තා. බියෙන් නොසන්සුන් වුණා. මසුන් බෝධිසත්වයා වට කරලා කියනවා, රජතුමනි, අපිට කරන්න පුළුවන් දේ මොකක්ද? වැව වියලමින් යන්නේ අපි මිය යාවි. බෝධිසත්වයා සංසුන්ව සිටියා. ඔහු ගැම්බුරු හුස්මක් ගත්තා. බියවෙන්න එපා කියලා ඔහු කීවා. ණයට සවන් දෙන්න. සත්‍ය සැමවිතම ජයගනි. ඔහු සත්‍ය වචන කියන පටන් ගත්තා. මගේ සෑම ජාතියකමදී මම සත්වයන්ට හානියක් නොකර සත්‍ය කියමින් කරුණාවෙන් හැසිරුණා. මේ සත්‍ය බලයන් නැවත වරක් වැසිවසිත්වා. ඔහුගේ වචනත් සමග අහස අඳුරු වුණා. සීතල සුළංග වැව මතින් හමා ගියා. මසුන් පුදුමයට පත්වෙලා බලනවා. ඒ වෙලාවේ වැසි ඇරබුණා. මුලින් සෙමින් පසුව තදවෙමින්. අනිත් මසුන් බෝධිසත්වයාට වන්දින්නේ. ඔබ අපට ජීවය දුන්නා. ඔබේ සත්‍යා අපි ගලවා ගත්තා. වැසත් සමග වැව මතින් වීතියම් සත්වයන්ගේ ආශිර්වාද කේන්ද්‍රයක් වෙලා. මසුන්ට විතරක් නොවයි, අනිත් සතුන්ට පවා ජීවය නැවත ලැබුණා. බෝධිසත්වයා තරුණ මසුන්ට උපදෙස්දී සත්‍ය, කරුණාව සහ පරිත්‍යාගය පිළිබඳ උගන්වනවා. ඔහුට මෙතරම් බලයක් තිබුණේ යම් යාන්ත්‍රික බලයකින් නොවයි. ආත්ම ගණනාවක සත්‍ය, සාමය සහ භවනා පුරුදු කළ නිසයි. ඔහු සෑම ජාතියකමදී මාර්ගය තෝරාගත්තේ සත්‍ය සහ බුද්ධිමත් බවයි. මියන්නට ආසන්න වූ වැවක් දැන් පිරිපුන් ජීවයෙන් සංතෘප්ත වුණා. සත්‍ය වචන කියූ බැවින් ලෝකය සැනසුණා. අදත් මේ කතාව දරුවන්ට උගන්වන්නේ සත්‍යය සහ කරුණාව බෙහෙවින් බලවත් බව සිහි කරන්න. මේ කතාව මෙතනින් අවසන්. සත්‍යය කියූ බෝධිසත්ව මාළු රජතුමා ලෝකය සැනසුවා. අපටත් සත්‍යයෙන් කරුණාවෙන් ජීවිතය ගත කිරීමට හැකියාව ලැබේවා.